بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إذا جاءك المنافقون قالوا نشهد إنك لرسول الله والله يعلم إنك لرسوله والله يشهد إن المنافقين لكاذبون اتخذوا أيمانهم جنة فصدوا عن سبيل الله إنهم ساء ما كانوا يعملون ذلك بأنهم آمنوا ثم كفروا فطبع على قلوبهم فهم لا يفقهون කුහකයින් ඔබ වෙත පැමිණියේ නම් සැබවින්ම ඔබ අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දරන්නෙමු යයි පවසති. සැබවින්ම ඔබ අල්ලාහ්ගේ දූතයාණන් බව අල්ලාහ් දනී. සැබවින්ම කුහකයින් බොරුකාරයින්ම වන්නේ යයි අල්ලාහ් සාක්ෂි දරයි. තමන්ගේ බලය පලියක් වශයෙන්ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් වළකලයි. ඔවුන් කරනුයේ කෙතරම් නපුරු ක්‍රියාවක්ද. එයට හේතුව ඔවුන් විශ්වාස කර පසුව ප්‍රතික්ෂේප කළ හේිනි. ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ලැබ ඇත. එනිසා ඔවුහු ගැඹුරු ලෙස වටහා නොගනී. وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ كَأَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ هم العدو فاحذرهم قاتلهم الله أنا يؤفكون وإذا قيل لهم تعالوا يستغفر لكم رسول الله لووا رؤوسهم ورأيتهم يصدون وهم مستكبرون سواء عليهم أستغفرت لهم أم لم تستغفر لهم لن يغفر الله لهم إن الله لا يهدي القوم الفاسقين ඔවුන්ව ඔබ දකින විට ඔවුන්ගේ ශරීර හැඩරුව ඔබට දැඩි තෘප්තියක් ලබා දේ. ඔවුන් කතා කළේ නම් ඔබ ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දෙන්නෙහිය. නමුත් ඔවුන් ඇලකර තැබූ ගස් කැබලිමෙන් සිටි. සියලු හඬ තමන්ට විරුද්ධ ලෙසම ඔවුන් සිතති. ඔවුන්මය සතුරන් වන්නේ. ඔවුන් පිළිබඳව ඔබ අවධානයෙන් සිටිය යුතුයි. අල්ලාහ් ඔවුන්ව විනාශ කර දමත්වා. ඔවුන් යහමගින් හැරී යනුයේ කෙසේද? ඔවුනට පැමිණෙන්න. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් පාපක්ෂමාව අයද සිටිනු ඇතැයි පැවසූ විට තමන්ගේ හිස් හරවා ගනිති. ආඩම්බර වූවන්සේ ඔවුහු ප්‍රතික්ෂේප කර යනු නුඹ දකින්නෙහිය. ඔවුන් වෙනුවෙන් නුඹ පාපක්ෂමාව අයද සිටියද අයද නොසිටියද එක හා සමානය. ඔවුන්ව අල්ලාහ් ක්ෂමා නොකරන්නේය. සැබවින්ම අල්ලාහ් යහමගෙන් බැහැර යන අයට මඟ පෙන්වන්නේ නැත. هم الذين يقولون لا تنفقوا على من عند رسول الله حتى ينفضوا ولله خزائن السماوات والأرض ولكن المنافقين لا يفقهون يقولون لئن رجعنا إلى المدينة ليخرجن الأعز منها الأذل ولله العزة ولرسوله وللمؤمنين ولكن المنافقين لا يعلمون අල්ලාහ්ගේ දූතයාණන් සමග සිටින්නවුන්ට නුඹලා වියදම් නොකරව. එවිට ඔවුන් වෙන් වී යනු ඇතැයි පවසනුයේ ඔවුන්ය. අහස්හි හා මිහිතලයේ ඇති සම්පත් අල්ලාහ්ටම හිමිය. එහෙත් කුහකයින් අවබෝධ කර නොගනිති. අපි මදීනාවට නැවත හැරී යන්නේ නම් එහි සිටින ගෞරවනීය පුද්ගලයන් අවමානයට ලක් වූවන්ව සැබවින්ම පලවා හරිති.
ගෞරවය අල්ලාහ්ටද ඔහුගේ දූතයාණන්ටද විශ්වාස කළවුන්ටද සතුය. නමුත් ඒ බව කුහකයින් අවබෝධ කර නොගනිති. يا أيها الذين آمنوا لا تلهكم أموالكم ولا أولادكم عن ذكر الله ومن يفعل ذلك فأولئك هم الخاسرون وأنفقوا مما رزقناكم من قبل أن يأتي أحدكم الموت فيقول رب لولا أخرتني إلى أجل قريب فأصدق وأكن من الصالحين ولن يؤخر الله نفسا إذا جاء أجلها والله خبير بما تعملون. විශ්වාස කළවුනි නුඹලාගේ සම්පත් හා දරුවන් අල්ලාහ්ව සිහිපත් කිරීමෙන් නුඹලාගේ අවධානය ඉවතට යොමු නොකළ යුතුය. කවරෙකු එලෙස කරන්නේද ඔවුන්මය අලාභවන්තයින් වන්නේ. නුඹලා අතුරින් කෙනෙකුට මරණය පැමිණ මාගේ පරමාධිපතියාණනි මොහොතකට මාව ප්‍රමාද නොකරන්නේද? එවිට මම දානය ලබාදී යහපත් උදවිය අතුරින් කෙනෙකු වෙමියයි ප්‍රකාශ කිරීමට පෙර අප නුඹලාට ලබා දුන් දෙයින් නුඹලා වියදම් කරව. යම් ආත්මයක අවසානය පැමිණියේ නම් අල්ලාහ් එය ප්‍රමාද නොකරන්නේමය. අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව ගැඹුරු දැනුමකින් සිටින්නකි.